දේපල අපේ ඒ දේපල ඇතුළේ ඉන්න නිරපාහරින්න කියලා. ඒ උත්තරේදීම වෙනවා. එයා ණය ගනිපු ප්‍රමාණය කොච්චරද? එයා ඒ වෙනකොට ණය මුදලින් කොච්චර ප්‍රමාණයක් ලෙවලා තියෙනවද? සහ කිසිදු විමසීමකින් තොරව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතෙන්දී ණය ගැතියට වෙන අසාධාරණ යුතුව තමයි මේ නීතිය අපි සංශෝධනය කරන්න කියලා මේ රජයෙන් ඉල්ලන්නේ. අපි 2018 ඉඳලා මේ නීතිය සංශෝධනය කරන්න කිව්වේ මේ රටේ ආර්ථික පරිහානියට ප්‍රධාන හේතුව තමයි ව්‍යවසායකයෙක් විශාල අවදානමක් කරගෙන තමන් කරන ව්‍යාපාරයට තමන් ඉන්න නිවස තියෙන ණයට ගත්තොත් අවසාන වෙන්නේ බංකොලොත් වෙච්ච රටක ව්‍යාපාර කරගන්න බැරිවම ඒ ව්‍යාපාරිකයට ඒ නිවසෙන් එළියට යනවා. ඉතින් ඒක තමයි ඊයේ උනේ මේ ව්‍යාපාරිකයා කොරෝනා කාලේදී ව්‍යාපාර කරගන්න බැරි වෙච්ච අවස්ථාවේ තමන්ට ණය ගෙවා ගන්න බැරි වෙච්ච එකේ කිසිදු විමසීමකින් තොරව අන්තිමට තමන්ගේ දරුවෝ පවුල එළියට වැටුණා. ඉතින් ඒ වගේ ඊයේ දිනේ මතුගමදී සිය දිවි හානි කරගෙන තියෙනවා අපි දැනුවත් ණය ගෙවා ගන්න බැරි පුද්ගලෙක්ට. අපි ඒක නිසා මේ රජයෙන් ඉල්ලන්නේ අපිත් මේ රජයට ඡන්ද දීපු ඡන්දායක විදිහට අද පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙනවා. මේ පනත සංශෝධනය කරන්න. මේ පනතේ තියෙන ප්‍රධානතම වැරද්ද තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලයට අධිකරණ බලතල දෙන්න බෑ. මොකද මේක ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ පනත 1990 ගිනාපු වෙලාවෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු විවරණයේම තියෙනවා මේක රාජ්‍ය උගස් ආයෝජන බැංකුව සහ මහජන බැංකුවට මේ බලය දුන්නට පෞද්ගලික බැංකුවලට මේක දෙනව නම් තව සැරයක් සලකා බලන්න ඕන කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දීලා තියෙන්නේ. එහෙම තියෙද්දි එදා ඉඳපු පාලකයෝ මේ බලය බැංකුවලට දුන්නා. ඉතින් අද මේ ඉන්න පාලකයන්ට අපි කියන්නේ මේක අර ටිකිලිත් ඕන විතරෙත් ඕන වගේ ව්‍යාපාරිකයොත් රැකෙන බැංකුත් රැකෙන විදියකට මේ පනත සංශෝධනය කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.